ඔබට කවදා හරි හිතිලා තියෙනවද? ඇයි මම විතරක් මෙච්චර දුක් විඳින්නේ කියලා? ඇයි මට විතරක් ලස්සනට අඳින්න, හොඳ තැනකට යන්න, ආස කරන දේ මිලදී ගන්න සල්ලි නැත්තේ කියලා? යාළුවෝ ලස්සන ලස්සන වාහන වලින් යද්දී, ඔබ බස් එකේ ෆුට්බෝඩ් එකේ එල්ලිලා යද්දී, හිත ඇතුලෙන් ඔබ කී පාරක් අඬලා ඇද්ද? ගෙදර ප්‍රශ්න, අම්මගේ තාත්තගේ ඇස්වල තියෙන බලාපොරොත්තු සුන්නුනු පෙනුම දකිද්දී උඹට මුළු ලෝකෙම එපා වෙලා ඇති. උඹ හිතනවා ඇති මට සල්ලි තිබුණා නම්, මටත් හොඳ පවුලක සල්ලිකාරයෙක් වෙලා උපදින්න තිබුණා නම් මමත් අද වැඩෙක් කියලා. හැබැයි උඹට එක දෙයක් අමතක වුණා. දුප්පත්කම කියන්නේ උඹේ ගමන නවත්තන්න ආපු ශාපයක් නෙවෙයි. ඒක උඹේ ජීවිතේ වෙනස් කරන්න ලැබුණු ලොකුම අවස්ථාවක්. ආයිබෝන් කියලා පිළිගන්නවා හැමෝම. ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ ලංකන් එජ් YouTube channel එකත් එක්ක. අද මම මේ කතා කරන්නේ Tamanට සල්ලි නැහැ, පසුබිමක් නැහැ, උදව් කරන්න කවුරුත් නැහැ කියලා ජීවිතේ අතෑරලා දාන්න හදන මගේම සහෝදරයන් සහ සහෝදරියන්ට මේ වීඩියෝ එක චුට්ටක් දිග වෙන්න පුළුවන්. හැබැයි මම ඔයාලට පොරොන්දු වෙනවා මේ කාලය ඇතුළත ඔබ හිතන විදිය, ඔබේ ජීවිතයේ දකින විදිය සම්පූර්ණයෙන් වෙනස් කරන්න උදව් කරනවා කියලා. මොකද ඔබ ඇතුලේ නිදාගෙන ඉන්න සිංහයව ඇහැරන්නයි මම මේ හදන්නේ. ඒ නිසා එක තප්පරයක්වත් මග අරින්නේ නැතුව මේ වීඩියෝ එක අන්තිම වෙනකන් බලපන්. උඹ තාමත් ලංකන් එජ් පවුලට එකතු වෙලා නැත්නම් දැන්ම subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. මොකද මේ ගමනට එජ් එකක්, ඒ කියන්නේ ඒ තියුණු බව දෙන්න අපි සූදානම්. අපේ රටේ ගොඩක් අය පුරුදු වෙලා ඉන්නේ හැම දෙයකම වැරද්ද අනුන් පිට පටවන්න. රටේ සිස්ටම් එක නරකයි. ආර්ථිකය බිඳ වැටිලා. අම්මලාට සල්ලි නැහැ. මට ඩිග්‍රී එකක් නැහැ. මම අඳුනන අය නැහැ. ඔව්, ඒ හැමදේම ඇත්ත වෙන්න පුළුවන්. හැබැයි මට කියපන් ඔය කියන හැම වැරද්දක්ම අනුන් පිට පටවලා උඹට ලැබුණු සහනය මොකද්ද? මේ ප්‍රශ්න විසඳුණාද? නැහැ. ලෝක ප්‍රකට බිල් ගේට්ස් කියපු ලස්සන කතාවක් තියෙනවා. උඹ උපදිනකොට දුප්පත් වෙලා ඉපදින එක උඹේ වැරද්දක් නෙවෙයි. හැබැයි උඹ මැරෙනකොටත් දුප්පත් වෙලා මැරුණොත් ඒක සහතිකවම උඹේ වැරද්දක්. උඹ දුප්පත් පවුලක ඉපදුනේ උඹේ කැමැත්තට නෙවෙයි. ඒක දෛවය. හැබැයි ඒ දුප්පත්කම ASCII හැමදාම අඬා Taman අසරණෙක් කියලා හිත හිතා ඉන්න එක උඹේ තේරීමක් නම් දවසක කාමරෙට වෙලා කල්පනා කරලා බලපන්. උඹේ අම්මා, උඹේ තාත්තා අවුරුදු ගාණක් තිස්සේ විඳ දුක උඹත් උඹේ දරුවට උරුම කරලා දෙනවද? නැත්තම් ඒ දුක්ඛිත පරම්පරාගත දාමය උඹේ පරම්පරාවෙන් කඩලා බිඳලා දානවද කියලා? මම මුලින්ම කිව්වා දුප්පත්කම කියන්නේ අවස්ථාවක් කියලා. ඇයි මම එහෙම කියන්නේ? සල්ලිකාරක පවුලක ඉපදෙන එකෙක්ට හැමදේම ලේසියෙන් ලැබෙනවා. උන්ට බය වෙන්න දෙයක් නැහැ. වැටුණත් බේරෙන්න සල්ලි තියෙනවා. හැබැයි උඹට නැති වෙන්න දෙයක් නැහැ. බින්දුවේ ඉන්න මිනිහෙක්ට තවත් පල්ලෙහාට වැටෙන්න තැනක් නැහැ. උඩ තියෙන එකම එක පාරයි. ඒ උඩට යන පාර විතරයි. සල්ලි තියෙන එකාට වඩා උඹට තියෙන ලොකුම වාසිය තමයි බඩගින්න. බඩගින්න තියෙන එක තමයි ගඩයම් කරන්නේ. උඹට තියෙන ඒ නොලැබීම, උඹට තියෙන ඒ ලැජ්ජාව, මිනිස්සු උඹව කොන් කරපු එක, ඒ හැමදේම උඹේ හිත ඇතුලේ එකතු කරගනින්. ඒක වෛරයක් කරගන්න එපා. ඒක කරගනින් උඹේ රොකට් එක ඉහළට යවන්න පුළුවන් ප්‍රබලම ඉන්ධනය ඒක කරගනින්. කවුරු හරි උඹට ඕක කරන්න බැහැ කියලා කියපු හැම වතාවකම ඉතින් hina වෙලා කියපන්, බලාගෙන ඉඳපන් මම කවුද කියලා උඹට පේන්න ඉස්සරහට වැඩ කරලා පෙන්වන්නම් කියලා. හරි, දැන් බහයි ලංකන් එජ් මම කොහොමද සල්ලි නැතුව ගේමක් ගහන්නේ කියලා. මෙන්න පිළිතුර. අද අප ජීවත් වෙන්නේ 2020 අවුරුද්දේ. මේක අන්තර්ජාලයේ තාක්ෂණයේ උපරිම දිනුවක් තියෙන කාලයක්. ඉස්සර කාලේ වගේ බිස්නස් එකක් පටන් ගන්න ලක්ෂ ගණන් සල්ලි, ලොකු කඩකාමර ඕනේ නැහැ. අද උඹට ඒක කරන්නේ
එකම දෙයයි අවශ්‍ය. අදඹට ඕන කරන්නේ එකම එක දෙයයි. ඒ තමයි high value skill එකක්. ඔබ ගාව ස්මාර්ට්ෆෝන් එකක් තියෙනවා නම්, ඉන්ටර්නෙට් තියෙනවා නම්, ඔබ දුප්පත් කියලා කියන්න ඔබට අයිතියක් නැහැ. YouTube එකකින් නොමිලේ ඉගෙන ගනින් graphic design, video editing, coding, digital marketing, AI tools පාවිච්චි කරන හැටි, නැත්නම් අලුත් භාෂාවක්. ඔබේ දවසේ කාලය නාස්ති කරන එක නවත්තපන්. Facebook එකේ Reels, TikTok පැය ගණන් බලන එක අතර කරලා ඒ කාලේ ඔබේ මොලේ දියුණු කරගන්න පාවිච්චි කරපන්. උඹේ දක්ෂතාවය උපරිමයකට දියුණු කරගත්ත දවසට ලෝකෙ වටේ ඉන්න සල්ලිකාරයෝ උඹ පස්සෙන් එයි උන්ගේ වැඩ කරව ගන්න. අන්න එදාට ඩොලර් වලින් උඹේ බැංකු ගිණුම් පිරෙන්න පටන් ගනී. මේ ගමන යද්දී වටේ ඉන්න මිනිස්සු උඹට hina වෙයි. ඕක මොනව කරන්නද? ඕකුන්ට කොහෙන්ද සල්ලි? ඕක කරන්න ලංකාවේ බෑ. කියා උඹ වට්ටන්න හදයි. මතක තියාගනින්. සිංහෙක් කවදාවත් බල්ලු බරනකොට පස්ස හැරිලා බලන්නේ නැහැ. උඹේ ප්ලෑන්ස් උඹේ හීන කාටවත් කිව යන්න එපා. නිහඬව වැඩ කරපන්. රෑ තිස්සේ කට්ට කාපන්. හැමෝම නිදාගත් වෙලාවට ඔබ මහන්සි වෙයන්. ඔබේ සාර්ථකත්වයේ සද්දය ඔබට hina වුණු හැම එකෙක්ගේම කන් අඩි පැලෙන්න උත්තර දෙයි. එතකන් ඉවසපන්. වැටෙන හැම වතාවක්ම ඊට වඩා හයියෙන් නැගිටපන්. මොකද උඹාවේ පරදින්න නෙවෙයි. උඹාවේ මේ සිස්ටම් එක චේන්ජ් කරලා උඹේ පවුල උඹේ රට වෙනස් කරන ලංකන් එජ් එක වෙන්න. අදම තීරණය කරපන්. උඹ තවදුරටත් අඬ ඉන්න අසරණයෙක්ද? නැත්නම් බින්දුවෙන් නැගිටලා ලෝකෙම දිනන වීරයෙක්ද? තීරණය උඹේ අතේ. මේ වීඩියෝ එක උඹේ හිතට පොඩ්ඩක් හරි ගැම්මක් දුන්න නම් දැන්ම කමෙන්ට් එකක් දාපන්. මම අදම පටන් ගන්නවා කියලා. I will start today කියලා. උඹේ ඒ කමෙන්ට් එක උඹටම වෙන පොරොන්දුවක් කරගනින්. වීඩියෝ එක ලයික් කරලා ජීවිතේ හදාගන්න හදන උඹේම හොඳම යාළුවෝ 3 දෙනෙකුට මේක ෂෙයා කරපන්. මොකද අපි හැමෝම එකතු වෙලා ගොඩ යන්න ඕනේ. මෙවැනි ප්‍රබල වීඩියෝ එකකින් නැවත හම්බෙමු. මම ලංකන් එජ් ඔබට ජය පතනවා.